ඔබ කවදා හෝ සිතුවාද ඔබ දකින රතු රෝස මලක් ඇත්තටම රතුද? නැත්නම් ඔබ දකින නිල් පාට අහස ඇත්තටම නිල්ද? විද්‍යාත්මකව කිව්වොත් ඇත්තටම වස්තුන්ට වර්ණ කියලා දෙයක් නැහැ. මේ හැම වර්ණයක්ම ඔබේ මොළයේ ඇතිවන පුදුමාකාර මායාවක්. අද අපි යන්නේ ආලෝකය, ඔබේ ඇස්, ඔබේ මොළය එකතු වෙලා මේ වර්ණවත් ලෝකය නිර්මාණය කරන පුදුමාකාර රහස සොයාගන්න. මුලින්ම වර්ණ දැකීමට අවශ්‍ය ප්‍රධානම දේ තමයි ආලෝකය. සූර්යාලෝකය හෝ ඕනෑම සුදු ආලෝකයක් කියන්නේ ඇත්තටම සියලුම වර්ණවල එකතුවක්. ඒක අපිට හොඳටම පේන්නේ අපි ප්‍රිස්මයක් කරහා සුදු ආලෝකය යවන විට. එවිට අපිට දේ දුන්නක තියෙන රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් කියන වර්ණ සියල්ලම පේනවා. මේකට කියන්නේ ආලෝක වර්ණාවලිය කියලා. ඇත්ත වශයෙන්ම දේ දුන්නක් නිර්මාණය වීමේදී සිද්ධ වෙන්නේ අර සුදු පාට ආලෝකයේ තියෙන වර්ණ ටික වෙන් වී යාමක්. එහෙමනම් දැන් ඔබ දන්නවා සුදු පාට ආලෝකය කියන්නේ තවත් වර්ණ ගොඩක එකතුවක් කියලා. දැන් අපි බලමු වස්තුන්ට වර්ණ ලැබෙන්නේ කොහොමද කියලා. ඔබ දකින ඕනෑම වස්තුවකට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි ආලෝකයේ සමහර වර්ණ Taman තුලට උරාගෙන තවත් වර්ණ පරාවර්තනය කිරීමේ හැකියාව. බලන්න මේ ඇපල් ගෙඩිය දිහා. මේ ඇපල් ගෙඩියට වැටෙන සුදු පාට ආලෝකයෙන් කොළ පාට ආලෝකයේ පමණක් අපේ ඇස් දිහාට පරාවර්තනය කරනවා. අනෙක් සියලුම ආලෝකය මේ ඇපල් ගෙඩිය ඇතුළට අවශෝෂණය කරගන්නවා. බලන්න මේ දොඩම් ගෙඩිය දිහා. මේ දොඩම් ගෙඩියට වැටෙන සුදු පාට ආලෝකයෙන් තැඹිලි වර්ණය පමණක් අපේ ඇස් දිහාට පරාවර්තනය කරනවා. අනෙක් සියලුම වර්ණ මේ දොඩම් ගෙඩියට අවශෝෂණය කරගන්නවා. ඉතින් මේ විදිහට වස්තු වලින් පරාවර්තනය කරන ආලෝකය අපේ ඇස් ඇතුළට ඇතුළු වෙනවා. ඇස් කියන්නේ මේ වර්ණ හඳුනා ගන්න පුදුමාකාර සංවේදක ඉන්ද්‍රිය. අපේ ඇස්වල තියෙනවා යෂ්ටි සෛල සහ කේතු සෛල කියලා සෛල වර්ග දෙකක්. මේ යෂ්ටි සෛල වලින් කරන්නේ සුදු පාට ආලෝකය හඳුනා ගැනීම. කේතු සෛල වලින් කරන්නේ වර්ණවත් ආලෝකය හඳුනා ගැනීම. ඉතින් මේ ඇසේ තියෙන යෂ්ටි සෛල සහ කේතු සෛල වලින් ලබා ගන්නා තොරතුරු විදුලි සංඥා විදිහට දෘෂ්ටික ස්නායුව හරහා අපේ මොළයට යවනවා. අපේ මොළය තමයි අවසානයේදී මේ සංඥා සියල්ල එකතු කරලා අපිට කොළ පාට නැත්තම් තැඹිලි පාට කියන හැඟීම නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ඔබ දකින වර්ණ කියන්නේ ඔබේ මොළයේ ඇතිවන පුද්ගලික අත්දැකීමක්. එහෙනම් දැන් ඔයා දන්නවා අපි අවට තියෙන මේ වස්තුවල වර්ණය අපේ මොළයට දැනෙන්නේ කොහොමද කියලා. මේ වස්තු වලට වැටෙන සුදු පාට ආලෝකයෙන් සමහර වර්ණ පරාවර්තනය කරලා අපේ ඇස් දිහාවට එවනවා. අන්නේ එන වර්ණය අපේ ඇස් ඇතුලෙන් ගිහිල්ලා මොළයට ගියාට පස්සේ අපි තීරණය කරනවා ඒ වස්තුවට ඒ වර්ණය තියෙනවා කියලා. ඉතින් ඊළඟ වතාවේ ඔබ ලස්සන මල්වත්තක් දකින විට මතක තබා ගන්න ඒ හැම වර්ණයක්ම ආලෝකයේ වස්තුවේ ඔබේ ඇස්වල සහ ඔබේ මොළයේ පුදුමාකාර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් බව. වස්තුන්ට වර්ණ නැහැ. ඒවා හුදෙක් ආලෝකයේ කිරණ පරාවර්තනය කරනවා විතරයි. සැබෑ වර්ණය ඇත්තේ ඔබේ මනස තුලයි. වර්ණ ගැන මේ විද්‍යාත්මක රහස ඔබට පුදුමයක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් රසවත් විද්‍යාත්මක කරුණු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.